සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ Wave 3 කියන එක unlimited free ගන්න කියලා. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ අපේ කෝස් එකක් තියෙනවා Canva සහ YouTube. ඔයාලට පල්ලා description එකේ මම මගේ WhatsApp නම්බරේ දාලා තියෙනවා. WhatsApp එකේ URL එකක් විදිහට තියෙනවා. ඉතින් ඔයාලට WhatsApp එක ක්ලික් කරලා link එකක් විදිහට මට WhatsApp එකක් දැම්මොත් කෝස් එකට join වෙන්න ඕනි කියලා නැත්නම් මෙතන පල්ලා message එකක් හරි දැම්මොත් අපි කෝස් එකට join කරගන්නවා. හරි ඉතින් මේකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනතු Google Wave 3 එකේ කොහොමද unlimited credit ගන්න කියලා. හැබැයි පොඩි දෙයක් කියන්න ඕනේ. මේක unlimited තමයි unlimited හම්බ වෙනවා. නමුත් මේකේ සෑහෙන වෙලාවක් යනවා වීඩියෝ එකක් generate වෙන්න. ඒකත් ඔයාලට කියන්න ඕනේ. Wave 3 එකෙන් වීඩියෝ එකක් generate වෙන්න සාමාන්‍ය විනාඩි 10ක් විතර යනවා. මට හිතෙන විදිහට. හරි ඉතින් අපි බලමු ටක් ගාලා කොහොමද මේක කරන්න කියලා. මුලින්ම ඔයාලා මෙන්න මෙතනින් යන්න ඕනේ. ඉස්සෙල්ලා මම පෙන්නන්නම් දැන් ඇත්තටම මේකේ එහෙම දෙයක් තියෙනවද කියලා. ඔව් මේ තියෙන මම ජෙනරේට් කරගත්ත එකක්. ඉතින් ඔයාලට මම ඕන ප්ලේ කරලා පෙන්නන්නම්. හරි එකයි ඒගොල්ලෝ දෙකක් versions දෙකක් ජෙනරේට් කරනවා. එකම වගේ තමයි ජෙනරේට් වෙන්නේ. හරි. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති. අපි බලමු කොහොමද කරන්න කියලා. මුලින්ම ඔයාලා කරන්න ඕනේ ගිහිල්ලා Google මෙතන ගහන්න ඕනේ. Google skill boost. Google Cloud skill boost කියලා. ඊට පස්සේ මේකේ තියෙනවා මෙන්න මෙහෙම එකක් ඉන්ටර්ෆේස් එකක් එනවා. මේවා ගැන වැඩි හිතන්න එපා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේකක් එනවා. ගැන වැඩි හිතන්න එපා. ඉතින් ඉස්සෙල්ලම කරන්න ඕනේ මෙන්න මෙතනින් sign in වෙන්න. sign in වෙන්න ගියාම ඔයාලට කියනවා ඔයාලගේ email password දීලා හරි cloud එකෙන් හරි මේ කියන්නේ Gmail එකෙන් හරි log වෙන්න කියලා. ඔයාලා තියෙන Gmail එකෙන් මෙතනින් log වෙන්න. එතකොට ඔයාගේ Gmail එකට ඔයාව access කරයි. ඊට පස්සේ redirect කරයි. ඊට පස්සේ Gmail එකෙන් මෙන්න මේ විදිහට ඔයාලට තියෙන්නේ log වෙන්න. ලොග් වුණාට පස්සේ මෙතන ඔයාගේ තියෙනවා බර්ත්ඩේ එක දාන්න. මම දානවා මේකේ බර්ත්ඩේ එක කියලා I'm not robot කියලා accept කරනවා. මේ මගේ එකක් එනවා. ඊට පස්සේ ඒක නිකම්ම close කරලා දාන්න. close කරලා දාලා ඔයාලට පේනවාද මෙන්න මෙතන explore කියලා එකක් තියෙනවා. අන්න explore කියන එකට යන්න. explore කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ ඒවා ටිකක් courses labs අනම්මනම් කියලා. ඒකේ මේ a tour of cloud Google Cloud sustainability කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයාලට මෙන්න මෙහෙම click කරගන්න. click කරගත්තට පස්සේ ඔයාව අරන් යනවා වෙනම තැනකට මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ මේකේ ඔයාලට තියෙන මේ start lab කියන එක click කරනවා. click කරාම පොඩි verification bot එකක් එයි. හරි. අන්න විදිහට verification මේකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ open Google Cloud Console verification එකක් ආවේ නෑ. ඇත්තටම open Google Cloud Console කියන එක incognito එකකින් open කරන්න. ඔන්න විදිහට open කරාට පස්සේ ඔයාලට මෙතන එනවා පොඩි message එකක් මෙන්න මෙහෙම විදිහට. ඒක මෙතනින් accept කරලා ඔයාලට තියෙන්නේ student කෙනෙක් විදිහට මේකට log වෙන්න. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඊට පස්සේ ඔයාලට හම්බ වෙන්නේ. ස්ටුඩන්ට් කියලා මෙන්න මෙහෙම පොඩි ඩිස්ප්ලේ මැසේජ් එකක් එනවා pop එකක්. ඊට පස්සේ ඒක I agree කියලා මෙන්න මෙතනින් agree and continue කරන්න තියෙන්නේ. ඒ continue කරාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. මේකේ මේ වම් අත පැත්තේ තියෙනවා ඔයාලට පේනවා Vertex AI කියලා. ඒ Vertex AI එක ක්ලික් කරන්න තමයි ඊළඟට තියෙන්නේ. ඊට පස්සේ මේක ක්ලික් කරලා ඔයාලා අපි බලමු. හරි මෙන්න මෙහෙම vertex එකේදී මෙහෙම කියනවා මේක agree and continue කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ vertex AI එකේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඒකේ ඔයාලට එතනම මේ වම් පැත්තේ පේනවා ඇති media studio කියලා එකක්. අන්නේ media studio එකට තමයි ඔයා යන්න ඕනේ. හරි දැන් media studio එකට ගියාම ඔයාලට පේනවා මේකේ තියෙනවා imagine මොන එක කියව ලියාර අර music හදන එක ඒ වගේ තියෙනවා. ඒකේ VO කියලා තියෙනවා. මෙතනින් ඔයාට මේක ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේකට ක්‍රෙඩිට් කාඩ් එකක්වත් VPN වත් මොකුත් ඕනේ නැහැ. කිසිම ප්‍රශ්නකුත් නැහැ. ගිහිල්ලා මේකෙන් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකෙන් ජෙනරේට් කරගන්න crystal red
knife අපි දෙම crystal red color apple cutting by knife කියලා මෙතන VO3 preview ඔයාලට sound එක දාන්න පුළුවන් advanced option වල CD තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ මේක නිකම්ම ඔහම ජෙනරේට් කරන්න තියෙන්නේ ජෙනරේට් කරාට හැබැයි මේකට සෑහෙන වෙලාවක් යනවා සෑහෙන වෙලාවක් කියන්නේ විනාඩි 10 15ක් යනවා ඉතින් මං හිතන්නේ කට්ටිය වැඩි හින්දාද මොනවා හින්දාද දන්නේ නැහැ හැබැයි සැලකිය යුතු වෙලාවක් යනවා ඉතින් සැලකිය යුතු වෙලාවක් ගියත් මේක ෆ්‍රී හින්දා අපිට මේක යූස් කරගන්න පුළුවන් හැබැයි මට තියෙන ප්‍රශ්නයක් මේක අන්ලිමිටඩ් කිව්වට අපි පැයකට තමයි Google Labs එක අතන ස්ටාර්ට් කරේ. එතකොට මේක පැයෙන් ලිමිට් වෙනවද කියන එක හරියටම කියන්න බෑ. නමුත් ඔයාලට දැනට ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් නැති VPN දාගන්න බැරි එහෙම අයට මේක ලේසි. ඉතින් මේකට several minutes කියලා තියෙනවා. අපි බලමු මේක ජෙනරේට්ලා ආවට පස්සේ කොහොමද මේකේ තත්ත්වය කියලා. ඉතින් මේක අර විදිහටම Wave 3 වගේම සවුන්ඩ් තියෙනවද කොහොමද අරකද මේකද කියලා ඔක්කොම ටික මෙතනින් බලා ගන්න පුළුවන්. හරි අපි බලමු. හරි මේ තියෙන්නේ ජෙනරේට් වෙලා ඉවර වෙච්ච එක. ඉතින් මම මුලිනුත් දැක්කා මොන විදිහට තමයි ජෙනරේට් වෙන්නේ. හරි. ඉතින් ඔය විදිහට ඔයාලටත් මේක වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි ඉක්මන් කරන්න. මොකද මේකට යූසර්ස්ලා වැඩි වෙන්න මේක තව කල් වෙලා යන්න ඉඩ තියෙනවා. ඉතින් කොහොම ප්‍රශ්න වෙන්න ඉඩ තියෙනවා. ඉතින් කොහොම හරි ජොයින් වෙලා මේක කොහොම හරි කරගන්න. ඉතින් මයික් එකේ පොඩි සද්ද වගේක් එනවාද නොයිස් එකක්. මේ සරසර ගන්න එක පොඩි ගණන් ගන්න එපා තැන් වල පොඩි AC වවුලක් ගිහිල්ලා. ඉතින් ඒක ගැන හිතන්න එපා. වීඩියෝ එක හොඳ නම් හැමදාම වගේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.